Hi everyone, welcome back to my YouTube channel. අද vlog එක මොකක්ද කියලා ඔයාලට මගේ background එක දැක්ක ගමන් වගේම thumbnail එකක් දැක්ක ගමන්ම තේරෙනවා ඇතිනේ. මේ vlog එකෙන් මම ගේන්නේ චූටි මැනික එන්න කලින් එයා girl කෙනෙක්ද boy කෙනෙක්ද කියලා දැනගත්ත දවසේ වීඩියෝ එක. vlog එකක් කරන්න කියලා හිතේ නැති වුණත් මම මේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා වීඩියෝ එකක් හැදුවේ කවදා හරි අපේ චූටි මැනික දකිවි කියලා. මුලින්ම අපි හිතුවේ නැහැ ජෙන්ඩර් රිවීල් පාටි එකක් ඕගනයිස් කරන්න. අපි හිතුවේ බබාගේ ජෙන්ඩර් එක ඩොක්ටර්ගෙන්ම අහගන්නවා කියලා. ඒත් අපිට හිතුණා ඒ දවස අපි පොඩියට හරි සෙලිබ්‍රේට් කරොත් අපිට ලස්සන මතකයක් ඉතුරු වෙයි කියලා. අපි ඒක සෙලිබ්‍රේට් කරේ ජුලයි 1st. එදාට ලොං වීකෙන්ඩ් එකක් නිසා ගොඩක් අපේ යාළුවෝ ෆ්‍රී වෙනවනේ. ඉතින් අපි මේ පාටි එක ඇරේන්ජ් කරේ ලන්ඩන් වල තියෙන ගිබන්ස් පාක් එකේ. ලන්ඩන් වල තියෙන පාක්ස් වලින් හරිම ලස්සන පාක් එකක් තමයි ගිබන්ස් පාක් එක කියන්නේ. මේ පාක්ස් වල මේ වගේ පොඩි ගැදරින්ග්ස් නැතුව ලොකු පාටිස් ඕගනයිස් කරනව නම් ලන්ඩන් සිටිස් රික්‍රියේෂන් කස්ටමර් සර්විස් එකෙන් ඔයාලා පර්මිෂන් එක ගන්න ඕනි. That to be මොනවද කියන්නේ? ඔයා හිතන්නේ පුතෙක්ද දුවද? කියන්න. මේ රෙකෝඩින්ග්ස් තියාගන්නවා. කියන්න පුතේද දුවද? නා කැමති පුතේට දුවද? කියන්න ප්ලීස්. අපි මේ පාටි අයිටම්ස් ඔක්කොම ගත්තේ පාටි සිටි කියන ෂොප් එකෙන්. කැනඩාවේ ෆේමස් ෂොප් එකක් තමයි පාටි සිටි කියලා කියන්නේ. ඒ ෂොප් එකෙන් පාටිස් වලට අදාළ කරන සියලුම දේවල් ගන්න පුළුවන්. අපි යනවා පාක් එක ඩෙකොරේට් කරන්න. දැන් වෙලාවට හමාරයි. තව අය කෙනෙක් එනවා අපේ උදව්වට අරගෙන අපි යන්න හදන්නේ පාක් එක ඩෙකොරේට් කරන්න. මම පෙන්නන්නම් ඔයාලට ගියාට පස්සේ. ඔයාලට පේනවා ඇතිනේ අද ලොං වීකෙන්ඩ් එකක් නිසා පාරවල් හරිම පාළුයි. ලොං වීකෙන්ඩ් එකක් ආවම ස්පෙෂලි සමර් එකේදී හැමෝම වගේ මෙහි යාළගේ යාළුවොත් එක්ක ෆැමිලි එකේ අයත් එක්ක තමයි කාලය ගත කරන්නේ. ඉතින් ගොඩක් දෙනා උදේ 10 11 වගේ වෙද්දී පාක්ස් වලට ඇවිල්ලා කට්ටියත් එක්ක බාබකියු දාලා යාළගේ දවස එන්ජොයි කරලා තමයි යන්නේ. මම මේ vlog එක පටන් ගනිද්දිම ඔයාලට කිව්වනේ මට ලොකුවට වීඩියෝ කරන්න බැරි වුණා කියලා. ඒකට හේතුව තමයි අපි දෙන්නගේ හිතවල තිබුණේ අපේ පළවෙනි දරුවා කවුරු වෙයිද කියලා. ඩොක්ටර් අපේ අතට ඇන්විලෝප් එක දීපු ගමන්ම අපිට ඇරලා බලන්න හිතුණත් අපි ඉවසගෙන හිටියා පාටි එක තියෙන දවස වෙනකම්. ඉතින් අපේ චූටි පැටියා මේ වීඩියෝ එක ලොකු වෙලා බලද්දී වුණත් එයාට අපේ හිතවල තියෙන ඇත්තම කතාව කියන්න ඕනනේ. අපි දෙන්නට ඇත්තටම හිතුනේ අපේ පළවෙනි ළමයා පිරිමි ළමයෙක් වුණොත් හොඳයි කියලා. මොකද මට ඉන්නේ අයියා කෙනෙක්, මගේ මහත්තයාටත් ඉන්නේ නංගි කෙනෙක්. ඒක නිසා තමයි මට එහෙම දෙයක් ඔලුවට ඇවිල්ලා තිබුණේ. හැබැයි අපේ පැටියා අපේ ජීවිතවලට ආවට පස්සේ අපිට දැනුණ දෙයක් තමයි අපි අපේ ජීවිතවල ලොකුම ජයග්‍රහණය ලැබුවා කියලා. මේ වෙද්දී ඉතින් අපේ ජීවිතයේ ලොකුම සම්පත තමයි අපේ චූටි මැනික. Welcome back to our YouTube channel. අද අපේ බබාගේ ජෙන්ඩර් රිවීල් එක අපි ඩිසයිඩ් කරා පාක් එක කරන්න යන අද අද කැනඩා ඩේ එක දවසේ ජුලයි 1st. අද තමයි ජෙන්ඩර් රිවීල් එක කරන්නේ. අද අපි ජෙන්ඩර් එක දන්නේ නැහැ තාම. මම හස්බන්ඩ්යි අපි යාළුවෝ දෙන්නෙක්ට එක ජෙන්ඩර් එක ඇන්වලොප් එක ජෙන්ඩර් එක ලියපු ඩොක්ටර් ඇන්වලොප් එක දීලා තියෙන්නේ. මගේ ලිප්ස්ටික් එක නේද මම පිස්සෙක් වගේ ලස්සන නැහැ. ලස්සන නැහැ කියන්නේ මේ හරියට මේකප් එක කරගන්න බලනවා. ලිප්ස්ටික් එකක් ගත්තා ඒ කලර් එකත් හරිය නැහැ. හස්බන්ඩ් ගියා ලිප්ස්ටික් එක ආයෙ ගේන්න. කේක් එක මගේ අතේ තියෙනවා. මම පස්සේ පෙන්නන්නම්. එයා so excited. අල්ලියා මේ පැත්තට හරි. ඔයා මෙහෙ බලන්න. අපි කෙලින් අල්ලගන්න. 1 වීඩියෝ වෙනවද? ඔව් ඔව්. හරි. 1 2 3.
ඒක මම හිතන්නේ පත්තු කරන්න ඕනේ. හරි දැන් ඉතින් කරේ කාවනේ. වන් කිව්වා. හරි. ඊළඟ පාර බ්ලූ එක ගාවෙන්න. හරි. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ පුංචි ජෙන්ඩර් රිවීල් පාටි එක අපි එන් කරේ. අපි වෙනුවෙන් කාලය වෙන් කළා මේ පුංචි පාටි එකට ආව අපේ යාළුවන්ට තෑන්ක්ස් කරන්න මං හිතුවා මේක අවස්ථාවක් කරගන්න. ඉතින් ආයිමත් ලස්සන වීඩියෝ එකක් අරන් යනකම් අදට ගිහිල්ලා එන්නම්. Bye. Thanks for watching.